සුබ දිනයක් සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. අද දින අපගේ ගෞරවනීය ආරාධනය පිළි අරගෙන පැමිණි සම්පත් උඩුදුම්බර මහතාගෙන් අවසරයි. ඒ වගේම නවගත්තේගම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ නිලධාරි මහත්මියගෙන් අවසරයි. ඒ වගේම මෙම කාර්යවේදී අපහා සම්බන්ධීකරණ කටයුතු කිරීමට දායක වූ Helping Children Sri Lanka එතනේ තරංග මහතාගෙන් අවසරයි. ඒ වගේම දුවල පුතාලා ඇතුළු පැමිණ සිටින දෙමව්පියන් සියලු දෙනාගෙන් අවසරයි. මම හිතන්නේ අපේ දුවල පුතාලා පාසල් අධ්‍යාපනය ලබන කාල සීමාව තුළදී විශේෂ දැනුම ළඟා කරගන්න ගන්නා උත්සාහය තුළ ඔවුන්ට අද වර්තමාන සමාජය තුළ මුහුණ දීමට සිදු වී ඇති අභියෝග රාශියක් තියෙනවා. මේ අභියෝග වලට මුහුණ දීමේදී ඔවුන් විවිධ බාධක විවිධ ගැටලු වලට මුහුණ දෙනවා. මේවායින් ගැලවෙන්නේ කොහොමද? මේවායින් දරුවා මුදවා ගන්න කියන කාරණය පිළිබඳව කතා කරද්දී දෙමව්පියන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අද සමාජ ආර්ථික පසුබිමත් එක්ක නිර්මාණය වෙලා තිබෙන මේ ගැටලුව. ඉතින් මෙවන් ගැටලු සමුදායක් වෙනුවෙන් ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණේදී අපි පන්ති මට්ටමින් ගුරුවරු පාසලේ ආචාර්ය මණ්ඩලයේ විදිහට විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. නමුත් මම හිතන්නේ ප්‍රවීණ දේශකයෙක් එහෙම නැත්නම් චතුර කතිකත්වයක් තියෙන ඒ අදහස් අනිත් අය තුළට කාවැද්දිය හැකි දේශකයෙක් සම්බන්ධ කර ගැනීම කියන කාරණේ ඊටාම වැදගත්. මොකද අපගේ වෙනදා අහනවට වැඩිය වටිනා අදහසක් හදවතට කිඳා බසින ඒ ආර්ථාන්විත දේශනයකට අවස්ථාවක් උදා කර ගැනීම බොහොම දුෂ්කරයි. ඉතින් එවන් වූ අවස්ථාවක් අද දින අප පාසලේ දරුවන්ට වගේම දෙමව්පියන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා වටිනා දේශනයකට. මම හිතන්නේ දුවල පුතාලා සියලු දෙනාම ඉතා ඕනෑකමින් ඉතා සාවධානව මේ වැඩසටහනට සක්‍රියව දායක වෙලා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙයි කියන බලාපොරොත්තු ඇතිව ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා අද දින මෙම වැඩසටහන මෙහෙයීම සඳහා සම්පත් උඩුදුම්බර මහතාට ඉතාමත් ගෞරවයෙන් බොහොම ස්තුතියි. අවසරයි පාසලේ විදුහල්පතිතුමනි. ඒ වගේම Helping Sri Lanka සහෝදරයාගෙන් මා සමග පැමිණි මගේ නවගත්තේගම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිතුමිය සහ අපේ සහෝදරයා ඊළඟට ආදරණීය දුවේ පුතේ පැමිණ සිටින අම්මා අප්පච්චිලා තාත්තගෙනුත් අවසරයි. දැන්